ඔයාලට මේ නැති මාළුව කැමටයක් මම අලුතින් මාළුවෙක් ගෙනාවා. ඒක ගැන තමයි වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මම මේක වීඩියෝ කරන ඒ කියන්නේ මේ කොටස ගන්නේ අද ඒ කියන්නේ 2026 හරි බං ඔයාලට මේ ඉන්නේ මං මම ගෙනාව ඊනොට වීඩියෝ එක තියෙන්නේ 14. මෙයා කවුද කිව්වොත් මෙයා රෙඩ් ගැලැක්සි කෙනෙක්. මෙයාව ගෙනාවේ මම රත්නපුරෙන්. දැන් මේ පැය 4ක් විතර ඉඳලා තමයි මේ කවරේ ඉන්නේ. අපි වැඩි කතා නැතුව මාළුව ඇක්ලිමේට් වෙන්න දාගමු. ඔයාලට වෙන නැති පැටර්න් ටික එහෙම ලස්සනටම තියෙනවා. දැනට මම ගන්න මේ ටැංක් එක තමයි. මේක මන් දැනට ඒරියේෂන් එකක් තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඔක්සිජන් එකක් විතරයි. මං ලංකදීම උඩ ටැංකියට දානවා. ඒක රෙඩ් ලයින් කරලා අපි මාළුව ඇක්ලිමේට් වෙන්න දාගමු. මේක දිග කිව්වොතින් අඩියයි පළල අඟල් 6යි උස අඟල් 6යි පොඩි ටැංකියක් ඒ උනට දැනට ඇති. මාළුවෝ ඉන්නවා අඟල් 4ක් විතර. මම මාළුවට ගෙනාවේ රෝයල් රෙඩ් කියන කෑම එක. ඒක තමයි මාළුවට හොඳ කියලා කිව්වේ කලර් එක ගන්නත් එක්ක. මේ තියෙන කෑම එකේ දැනට ග්‍රෑම් 50ක් තමයි ගෙනාවේ. මම මේ ෂොප් එකකින් ගන්නවා ඇක්වේරියම් එකකින්. ඔයාලට වෙන්නේ නැති මාළුව බය වෙලා ඉන්නේ. මම වැඩිය මාළුව ගැන විස්තර එහෙම දන්නේ නැහැ. ඒකින්ද දන්න කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ මේ පළවෙනි චන්න මාළුව. ඒකින්ද එච්චර කලින් නම් පොඩි කණේ වගේ මාළු නම් හදලා තියෙනවා. උනට මේ වගේ හොඳ මාළුවෙක් හදන ෆස්ට් ටයිම් එක. A few moments later. මෙන්න මේ බේසිමට දාගමු. දැන් විනාඩි 10ක් විතර ඇක්ලිමේට් වුණා. ඔයාලට වෙන නැති මාළුවා. මේ වතුරත් එක්කම බේසිමට දාගෙන ඊට පස්සේ ටැංකිය වතුර ටිකක් අරගෙන මේකට දාගමු. මම දැන් මේකෙන් ඔක්සිජන් බටයකින් වතුර ටිකක් දාගන්නවා. ඒකටත් එක්කම වැටෙන්න. වටපිටින් සද්ද බද්ද නැති මම වීඩියෝ එක කරලා පස්සේ තමයි රෙකෝඩින් එක කරන්නේ. වොයිස් එක දාන එක. ඒකින්ද වටපිටින් සද්ද නැති ඒවා නම් ගණන් ගන්න එපා. මාළුවට ටැංක් සෙටප් ගන්න වීඩියෝ එකකුත් මම ලංකදිම ගේන්නම්. මම හිතන් ඉන්නේ මාළුවට ප්ලාන්ටඩ් ටැංක් එකක් ගන්න. ප්ලාන්ටඩ් කිව්වට නෝමල් එකේ. මම ඒක ගැන වීඩියෝ එකක් වෙනම ගේන්නම්. හරි අපි මාළුව ඇක්ලිමේට් වුණාට පස්සේ ටැංක් එකට දාගමු විනාඩි 5කින් විතර. එහෙනම් විනාඩි 5ක් ගියාට පස්සේ මම සෙට් වෙනවා. හරි දැන්
විනාඩි 5-4ක් වගේ ඇක්ලිමේට් වුණා මේකෙත්. දැන් අපි මාළු අල්ලලා දාගමු. ඔයාලට පේන ඇති කලර්ස් ටික එහෙමනම් නියමයි. දැන් ඉතින් මාළුව බය වෙලා ඒකින්ද වැඩි බලන්න වෙන්නේ නැහැ. මම ආය හෙට උදේ වීඩියෝ කෑල්ලක් කන්න දෙන වීඩියෝ කෑල්ල මේකට මැඩ් කරන්නම්. අපි එහෙනම් කන්න දෙදි සෙට් වෙමු. seconds later. දැන් ඔයාලට වෙනවා ඇති මේ දවසකට පස්සේ මාළුවෝ දැන් හොඳටම ඉන්නවා. මේ පේන තරම් ලොකු නෑ. අඟල් 4ක් විතර තමයි ඉන්නේ. අතත් එක්ක බලමු ඔයාලට පේනවා ඇති. හරියටම 4ක් වගේ තමයි ඉන්නේ. අපි නිකන් කැම චුට්ටක් දාලා බලමු. ඒද කියලා උඩින් නම් හොඳට මම කවර් කරලා තියෙන්නේ. මේක දැනට තමයි. ඊට පස්සේ මේකට තමයි යන්නේ. මම කැමරාවක් ගත්තා. අපි දාලා බලමු. මම කැම දැම්ම බලමු කන්නේද කියලා. පළවෙනි දවසේ ඉඳන් මම වැඩි දෙන්න යන්නේ කැමරට ටිකක් තමයි දැම්මේ. ඔයාලට මේ නැති මාළුව කැමරටයක් කෑවා. මේ කනවා. ටැංකියට කිස් ගහක් කටලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඒක නම් අවුලක් නෑ. අපි බලමු අනිත් කෑම එකක් කයිද කියලා. මං මාළුව ගැන ටිකක් විස්තර හෙව්වේ උනාට මට වැඩි හොයාගන්න බැරි වුණා. ඒකින්ද අනිවාර්යෙන් දන්න අය පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න මාළුව ගැන විස්තර ටිකක්. මම මේ කෑම අයින් කරන්නත් ඕනද කියලා කියන්න මට පොඩ්ඩක් බලලා. එහෙනම් අදට වීඩියෝ එක ඔච්චරයි. එහෙනම් ගිහින් එන්න. බයි.